මෙතෙක් කල් ගිය දර්ශනේ වැරදි. හෙට උදේ 9ට විභාග තියෙනවා අද රෑ 2 වෙනකනුත් පාඩම් කරනවා. ඒ නිසා තමයි මං කියන්නේ සුමාන දැන් නාලා කාලා ලස්සන දැන් විභාගෙට තියෙනවා නම් දවස් 7ක් යන්න. හොඳ ෂර්ට් 7ක් මැදලා පැත්තකින් තියෙනවා, හොඳ කලිසම් 7ක් මැදලා පැත්තකින් තියෙනවා. සපත් දෙක හොඳට පොලිෂ් කරගන්නවා, මේස් දෙක හොඳට මේව කරගන්නවා. එදාට තියෙන්නේ දැන් අද තියෙන්නේ මොනවද? අපි කියමු මැත්ස් කියලා. හරි උදේ යන්න ඉස්සෙල්ලා තියරි ටික බලනවා. රාඩනේ අද උදේ යන්න ඉස්සෙල්ලා උදේ 5ට නැගිටලා මූණකට හොද ඇඳගෙන බුදුන් වැඳලා තියරි ටික විතරක් බලනවා. මැත්ස් වල හරි මොන කෙහෙම් මලේ හරි තියරි තියෙනවා. ඒ තියරි ටික ගන්නවා. අරගෙන ඒක මතක් කරලා දෙයියන් බුදුන් සීකරගෙන යනවා විභාගයට ලියන්න. සරලම ප්‍රශ්න ඉස්සෙල්ලම ලියන්න. දැන් ඔය ලකුණු දාලා තියෙනවා ලකුණු 20යි 25යි 30යි ඔහොම. ඒවට ඒ ලනු. ඒව ගන්න එපා. සරලම පුළුවන්ම ප්‍රශ්න ඉස්සෙල්ලම ලියන්න. ඒක ලියලා ඒක තමයි සන්තෝෂණ. අන්නර කුඩා මොලේ විවෘත වෙනෝ මේ. අන්නේ විවෘත වීමෙන් තමයි එතෙන් සිට ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. මං හරි ලස්සනට ලිව්වනේ. ඒ ප්‍රශ්නේ හරි ෂෝක් නේ කියලා. Taman හිතින් වින්දනයක් ලබනවා. ඒ වින්දනයේ මත ඊළඟට සරල ප්‍රශ්න ගන්නවා. දැන් වෙලා තියෙන්නේ ලකුණු හඹා ගිහිල්ලා අමාරු ප්‍රශ්න වලට ලියලා Taman ලියු ගමන්ම තේරෙනවා අනේ හරි මදිනේ. ලියුනේ නෑනේ හරියට. පසුතැවි විභාග ශාලාවෙන් එළියට එනවා. ඒ පාර ගෙදර ඇවිල්ලා කියනවා ටීචර් කෙනෙක් අහුවත් කියනවා අනේ ටීචර් ලියන්න තිබුණේ බැරි වුණානේ ලියා ගන්න.